ක්‍රිප්ටෝ ගනුදෙනුවෙන් කෝටි 1.5ක් අහිමි වූ යාපනයේ කුප්පිලානේ සෞඛ්‍ය නිලධාරියා ගෙල වැළලා ගනී. හරි. එතකොට ඔයාලා මේ දැක්කේ ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න ගිහිල්ලා හරි දැනුමක් නැතුව තමන්ගේ ජීවිතය අහිමි කරගත්ත අපේ රටේ සෞඛ්‍ය නිලධාරියෙක්. ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න හේතුව මොකක්ද? ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න ලොකුම හේතුව තමයි හරි අධ්‍යාපනයක් නැතුව මෙන්න මේ කියන ට්‍රේඩින් ස්ටාර්ට් කරපු එක. මේ වගේ මරණයක් සිද්ධ වෙන්නේ අපේ රටේ මිනිස්සු හරි අවබෝධයකින් හරි දැනුමකින් මේ ට්‍රේඩින් කියන දේ ස්ටාර්ට් කරනවා. වෙන රටවල් වල අය මීටත් වඩා ලොකු කැපිටල් එකකින් ට්‍රේඩින් කරන් යනවා. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ මාකට් ඩ්‍රොප් එක ඇතිවීමට පෙර අපේ නිවුස් ගෲප් එකෙන් අපේ ස්ටුඩන්ට්ලට ලබා දුන්නු ඒ සිග්නල් එක. ඉතින් ඔයාලත් හරි දැනුමක් ඇතිව මෙන්න මේ කියන ට්‍රේඩින් ස්ටාර්ට් කරලා නිවුස් අප්ඩේට් එකක් ඇතුව ට්‍රේඩින් කියන දේ ඉස්සරහට ගෙනියනවා නම් මෙන්න මේ විදිහේ අකල්මන්නයක් අද සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ දැනුමක් එක්ක මේ ට්‍රේඩින් කියන දේ ස්ටාර්ට් කරන්න කැමති නම් මගේ බයෝ එකේ WhatsApp group එක තියෙනවා ඇඩ් වෙන්න. නැත්නම් මගේ WhatsApp number එක තියෙනවා මට මැසේජ් එකක් දාන්න. good luck.